දින කිහිපයකින් සම්පූර්ණ ගමනාගමනය, තෙල් බෙදීම, අනිකුත් දේවල් විදුලි බලය යථා තත්ත්වයටපත් වුණාට ඒවා తాවකාලිකයි. ඒවා නැවත සම්පූර්ණ නිශ්චිතව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා විශාල මුදලක් රජයට වැය කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක තාම තක්සේරු කරලා නැහැ. ඒක සරල නැහැ. ඒ වගේම මේ සමහර ගම්මාන පිටින් අවතැන් වෙලා තියෙනවා. ගම්මාන පිටින් වැලිලා ගිහින් තියෙනවා. සමහරුන්ගේ දෙමව්පියෝ නැහැ. සමහරුන්ගේ දරුවෝ නැහැ. ඒ අතරමං වෙලා තියෙනවා. දැන් රජයේ තීන්දුව කරලා තියෙනවා. ඒ සියලු දෙනා නැවත පදිංචි කරවනකොට ඒ සියලුම ආරක්ෂිත තත්ත්වයන් බලලා ඒවා සිද්ධ කරන්න කියලා. එතකොට ඒ වෙනකන් උන් රැක බලා ගන්න ඕනේ. ඔවුන්ට නඩත්තු කටයුතු සිද්ධ කරන්න ඕනේ. දෙමව්පියෝ අහිමි වෙච්ච දරුවන්ට සම්පූර්ණම අධ්‍යාපනය දෙන්න ඕනේ රජයේ වියදමින්. ඒ සඳහා තීන්දුව තීරණ අරන් තියෙනවා. ඒ හින්දා මම හිතන්නේ රීබිල්ඩ් ශ්‍රී ලංකා කියන account එක ගොඩනගලා තියෙන්නේ ඒ සඳහා අතිවිශාල මුදලක් අවශ්‍ය වෙන හින්දා. ඉතින් මේ తত্ত্বය අපි අපේ සේවකයොත් එක්ක සාකච්ඡා කරා. සේවකයොත් එක්ක සාකච්ඡා කරාට පස්සේ අපේ සියලුම වෘත්තීය සමිති මේනකොට වෘත්තීය සමිති 9ක් අපිට අස්සම් කරලා ලිපියක් දීලා තියෙනවා. ඒගොල්ලොන්ගේ අවමය දිනක වැටුප මේ සඳහා පරිත්‍යාග කරන්න එකගයි කියලා. ඇත්තටම ඒක ඊටාත්ම මම හිතන්නේ අපි අපේ වෘත්තීය සමිති සහ සියලුම සේවකයන්ට ස්තුතිවන්ත වෙන්න ඕනි. ඒ සඳහා ප්‍රමුඛ කාර්යයක් ආරම්භ කිරීම පිළිබඳව ඒ විතරක් නෙවෙයි ඒගොල්ලෝට සාමාන්‍යයෙන් අපේ තෙල් සංස්ථාවේ ලබා දෙනවා රුපියල් 500ක දීමන මුදලක් ලබා දෙනවා විනෝදචාරිකා සහ වන්දනා කටයුතු සඳහා යන්න. ඉතින් ඒ 2025 ඉතුරු මුදලත් 2026 සඳහා සඳහා වෙන් කරපු මුදලත් ඒ සේවකයෝ ස්වකැමැත්තෙන් මේ අරමුදල සඳහා ලබා දෙන්න කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. ඒ හින්දා මම හිතන්නේ අපි ඒ මුදල් අපි ලබන සතිය ඇතුළත ඒ අරමුදලට බැර කරන්න බලාපොරොත්තු වෙනවා. මේක රටටම ආදර්ශයක්. මේක තමයි විය යුත්තේ. එකතු වෙලා අපිට මේ රට ගොඩ නැගිය හැකි කියන එකට දෙන පණිවිඩයක් හැටියට තමයි මේ දකින්නේ. මේකෙදි ඔයගොල්ලෝ දන්නවා කනිජ තෙල් සංස්ථාවේ තියෙන වෘත්තීය සමිති බහුතරයක් දේශපාලන පක්ෂවලට සම්බන්ධ ඒවා. ඒ පක්ෂපාත සියල්ල පැත්තකට තියලා අපි එකාංගව නැගිටින්න ලේස්ති කියන පණිවිඩය තමයි මේ දෙන්නේ. ඒ සඳහා ඒ වෙනුවෙන් අත්‍තරම සභාපතිවරයා හැටියට කල්පනාකාර අධ්‍යක්ෂතුමා හැටියට අපි අපේ ප්‍රණාමය ස්තුතිය අපේ සේවකයන්ට පළ කරනවා.